ඔන්න ගයිස් එහෙනම් අද මම කතා කරන්න යන්නේ NFS Unite game එක ඔයාලගේ ෆෝන් එකට කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි මේකේ system requirements බලලා ඉමු. මේ විදිහට search කරගන්න පුළුවන් ඔයාලට Google එකේ. මේ විදිහට බලා ගන්න පුළුවන් system requirements ටික. එහෙනම් අපි යන් වැඩේට. ඉස්සෙල්ලාම ඔයාලට ඕනි වෙනවා මේක tap app එක සහ VPN එකක් අවශ්‍ය වෙනවා. VPN එකක් විදිහට මම පාවිච්චි කරනවා Proton VPN එක. මම recommend කරනවා. මම ආයෙ download කරගන්න යන්නේ නැහැ. already download කරලා තින්නේ. tap app එකත් මම already download කරලා තින්නේ. ඔයාලට කරන්න තියෙන්නේ Google එකට ගිහිල්ලා tap APK කියලා search කරාම එනවා මේ විදිහට site එක. මේ site එක ඇතුළේ ගිහිල්ලා ඔයාලට පුළුවන් tap APK එක download කරගන්න. ඊට පස්සේ download කරලා ඉවරලා ඔයාලා යන්න ඕනේ tap එකට. tap එකට ගිහිල්ලා ඉවරලා ඔයාලට පුළුවන් කැමති platform එකකින් Google හරි Facebook හරි ඔය වගේ platform එකකින් ඔයාලට පුළුවන් account එකක් ඉස්සෙල්ලා create කරගන්න. මම දැන් create කරන්න යන්නේ නැහැ account එකක්. මම create කරලා තියෙන හින්දා account එකක් already. ඊට පස්සේ ඔයාලට යන්න ඕනේ account එක create කරගෙන ඉවර වුණාට පස්සේ ඔයාලා නැවතත් Google එකට ගිහිල්ලා ඉවරලා search කරන්න ඕනේ tap manland China login කියලා. එතකොට බලා ගන්න පුළුවන් ඔයාලට මේ වගේ site එකක් පෙන්නනවා. ඊපස්සේ මේ site එක ඇතුළට ගිහිල්ලා ඔයාලා අර කලින් හදාගත්ත account එක Google හැදුවා නම් Google එකෙන් WeChat නම් WeChat, එතකොට Apple ID වගේ එකකින් හැදුවා නම් එහෙම මේ විදිහට මේකේ log වෙලා මෙතනින් log වෙලා ඉවරලා ඔයාලා account එක verify කරගන්න ඉස්සෙල්ලාම. ඒ verify කරගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි ආයෙ නැවතත් යන්න ඕනේ tap එකට. tap එකට ගිහිල්ලා ඔයාලට search කරන්න පුළුවන් NFS කියලා search කරපු ගමන් මේ විදිහට game එක පෙන්නනවා. ඔයාලට මේක මෙතනින් download කරගන්න පුළුවන්. ඔයාලට මෙතනින් මේ game එක GB 3.5ක් වගේ තියෙනවා download කරගන්න. ඊට පස්සේ ඔයාලට download කරලා install කරගත්තට පස්සේ ඔයාලට ඕනේ වෙනවා VPN එක. දෙර ගිහිල්ලා VPN එක open කරගෙන ඉවරලා server එක කැමති server එකට connect කරගෙන ඉවරලා ඊට පස්සේ අපි යන්න ඕනේ game එකට. දෙර game එක open කරගන්න ඕනේ. game එක බලා ගන්න පුළුවන් මේ විදිහට. ප්‍රශ්නයක් තියෙනවා guys මේ language එක අපිට change කරගන්න විදියක් නැහැ. language එක නම් China තමයි තියෙන්නේ. අපිට language එක change කරගන්න විදියක් නැහැ. ඊට පස්සේ එනවා අපිට ඊට පස්සේ මෙතන game එකට log වෙන තැනදී තමයි අපිට අර VPN එක ඕනේ වෙන්නේ. ඊපස්සේ ඔයාලට Garena account, Facebook account, Google වගේ කැමති platform එකක් පාවිච්චි කරලා ඔයාලට මේක account එකක් create කරගන්න පුළුවන්. මම දැනට already account එක create කරන් තියෙන හින්දා මම නැවත create කරන්න යන්නේ නැහැ. මේ විදිහට ඔයාලට game එක ඇතුළට යන්න පුළුවන්. ඉතින් guys මේ විදිහට තමයි අපිට game එක බලා ගන්න පුළුවන් වෙන්නේ. language එක නම් මේක කිසි ප්‍රශ්නයක් නෑ නේද? ඒකට play කරන්න පුළුවන් game එක smoothly. අර ඉල්ලපු system requirements තියෙනවා නම් ඔයාලගේ device එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. බය නැතුව play කරන්න පුළුවන් game එක. එතකොට අර VPN එක ඕනේ කරන්නේ මේකේ අර first time login එකට විතරයි guys. එතනින් පස්සේ VPN එක uninstall කරලා ගන්නත් ප්‍රශ්නයක් නැහැ. එතනින් පස්සේ VPN එක ඕනේ නැහැ. first time අර account එක create කරලා අපිට log වෙන ටිකට විතරයි ඕනේ VPN එක. එතකොට guys මට මේක මේ වෙලාව gameplay එකක් නම් දාලා පෙන්වන්න විදිහක් නැහැ. connection ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට පස්සේ මේකේ gameplay එකක් අරන් එන්නම්. ඒ වගේම තමයි මේක download කරන්න අවශ්‍ය links අනන්න නම් හැමදේම description එකේ අපි දාලා තියන්නම්. ඔයාලට එතනින් ගිහිල්ලා ගන්න පුළුවන්. එහෙනම් guys ජය වේවා අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙනවා.